හෙලෝ ගයිස් ඉතින් ඔයාලට පොඩි අප්ඩේට් එකක් දෙන්න ආවේ මට වුණ ලොකු දෙයක් පිළිබඳ. ඉතින් මම දන්නවා මගේ යාළුවොත් ඔක්කොම වීඩියෝස් බලන අයත් තෙමු එකෙන් අනිවාර්යෙන් ඔන්ලයින් ඕඩර්ස් දානවා. ඉතින් ඔන්ලයින් ඕඩර්ස් දාන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් බලලා ඉන්න. මම 2026 මාර්තු 27 වෙනිදා ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. ඉතින් ඒ ඕඩර් දැම්මේ මම අවුරුද්දට shopping කරලා ඇඳුම් කිහිපයක් ඒ වගේම ලස්සන ෂූ පෙයා එකක් ඒ වගේ ලස්සන අයිටම්ස් ටිකක් දැම්මා. ඉතින් අද ඇවිල්ලා අප්‍රේල් 2026 අප්‍රේල් 28 වෙනිදා තාමත් මගේ ඕඩරේ ඇවිල්ලා නැහැ. දැන් මාසෙකටත් කිට්ටු වෙනවා තෙමු එකෙන් දාපු ඕඩරේ. ඉතින් මේක මෙහෙමයි උනේ ලංකාවට ඇවිල්ලා කියලා අප්ඩේට් පෙන්නනවා. Hi guys, ඉතින් අදත් පුංචි අප්ඩේට් එකක් දෙන්නයි මම ඇවිත් ඉන්නේ. අද ඇවිල්ලා මැයි මාසේ 1 වෙනිදා තාමත් මගේ තෙමු පාර්සලේ ආවේ නැහැ යාළුවනේ. ඉතින් නම් මම දැන් ගොඩක් කල් බලන් හිටියා දැන් නම් මට ඇති වෙලා මේක ඇත්තටම. ඉතින් මම මගේ කුරියර් සර්විස් එකට කතා කරා ෆෝන් වැඩ නැහැ. කෝල් ආන්සර් කරන්නෙත් නැහැ, රින්ග්ස් යන්නෙත් නැහැ, මොකුත් නැහැ. මං හිතන්නේ අනේ මන් දන්නේ ලයින් එකත් වැඩ නැද්ද මන්දා. ඉතින් මම තෙමු එකට කම්ප්ලේන්ට් දැම්මා, මැසේජ් දැම්මා. ඒවට රිප්ලයි කරන්නේ AI එකෙන් මං හිතන්නේ. නමුත් මේ ටිකට් එකක් ඇදිලා සාමාන්‍ය නිකන් මේ නියෝජිතයෙක් එනවා කියලා මට කතා කරා. ඉතින් ඒ නියෝජිතයා කියන්නේ ලංකාවට ඕඩරේ ආවා. ඉතින් ඔයාලා කරුණාකරලා කුරියර් එකට කතා කරලා ඒක කනෙක්ට් කරගන්න. ඔයාගේ ඕඩරේ ලේට් වෙන්නේ. කුරියර් එකේ ගොඩක් පාර්සල් තියෙනවා. ඒක බෙදා හරින්න ඕන වෙන නිසා ඒ හින්දා ඔයාට ඕඩරේ කවදාද එයි කියන එක තමයි තෙමු එකනුත් කියන්නේ. ඉතින් මට දැන් නම් තිත්ත වෙලා තෙමු ඇප් එකෙන් ඔන්ලයින් බඩු ඕඩර් කරන එක. ඉතින් මට මේ වෙනකුණුත් ආවේ නැහැ. මම දන්නේ නැහැ එයිද නැද්ද කියන්න. ඉතින් මම Facebook එකෙන් ගොඩක් මේ තෙමු එකෙන් ඕඩර් ගෙන්නලා එයාලට ආවේ නැහැ කියලා ගෲප් එකක් හරි මොකක් හරි පේජ් එකක් හරි තිබ්බා. ඉතින් ඒකේ ආයත් එක මම ගොඩක් මැසේජ් කරා, කමෙන්ට් දාලා බැලුවා එයාලගේ පෝස්ට් වලට. ඉතින් සමහරක් අයට මාර්තු මාසේ නෙමෙයි ඊට කලින් දාපු ඕඩර්ස් වල තෙමු පැකේජ් එක තාම ආවේ නැහැ කිව්වා. ඉතින් මං හිතන්නේ නම් ගාල්ලමාතර පැත්තේ මං හිතන ගොඩක් පැතිවල අයට ආවේ නැහැ කියලා තමයි යාලා කියන්නේ. ඉතින් මාත් මේ පෝස්ට් එකක් දැම්ම මගේ එක එයිද නැද්ද කියන්නේ. ඉතින් යාලා කියනවා කුරියර් එකට කතා කරලා බැලුවට වැඩක් නැහැ, ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඕඩරේ ගෙනත් දෙනවා කිව්වත් එකම දේ තමයි කියන්නේ කට්ටිය තාම ඕඩර් හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මගේ ඕඩරෙත් හම්බෙයි කියලා. මොකද දැන් මාසිකුත් පැන්නානේ. ඉතින් ඒකට තෙමු එකෙන් ප්ලේට් වෙච්ච එකට මට ඩොලර් එක ගාණි ගෙව්වා. නමුත් මම ඩොලර් කීයද මට ගාණ මතක නැහැ. මම මෙතනින් දාන්නම්. රුපියල් ලංකාවේ මුදලින් 20000කට ආසන්න හෝ ඊට වැඩි මුදලක් මම ගෙවලා තමයි මගේ තෙමු ඕඩරේ ඕඩර් කරේ. ඉතින් කියන්න කනගාටුයි මේ වෙනකුණුත් නැහැ. බලමු ඉතින් ඉදිරියට මොන හරි අප්ඩේට් එකක් තිබ්බොත් මම කියන්නම්. මොනා කරන්න ඉතින් දුකින් වුණත් නැති වුණොත් USA දරා ගන්න වෙනවා. එහෙම වුණොත් ඉතින් කම්ප්ලේන් එක දාලා මට සල්ලි ආපහු රිටර්න් උනෙත් නැති නිසා ඇප් එකත් අයින් කරලා පාඩුවේ ඉන්නයි තියෙන්නේ. ආයි මම පොඩි අප්ඩේට් එකක් දෙන්න මගේ තෙමු පැකේජ් එක ගැන. අද ඇවිල්ලා හරියටම 2026 මැයි 3 වෙනිදා. ඉතින් මේ වෙනකුණුත් මගේ පාර්සලේ තාම හම්බෙලා නැහැ මට. ඉතින් අද අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මට මගේ පාර්සලේ හම්බෙන්නේ නැතුව තෙමු එකේ ට්‍රැකින් අප්ඩේට් වෙලා තියෙනවා මගේ පාර්සලය ඩිලිවරි වුණා කියලා. ඉතින් හිතා ගන්න තමයි මගේ පාර්සලේ කොහෙ තියෙනවද, මොනවා වුණාද, කාට දුන්නාද, කවුරු හරි හොරකම් කරාද කියලාත් මට සැකයක් තියෙනවා. ඉතින් මට හිතා ගන්න බෑ. මම තෙමු එකට දිගින් දිගටම කම්ප්ලේන්ට් කරා, මැසේජ් කරා, ආයෙ මේල් එකකුත් දැම්මා, ස්ක්‍රීන්ෂොට් දාලා. නමුත් වැඩක් වෙන්නේ නැහැ යාළුවනේ. මොකද යාලා දිගින් දිගටම කියන්නේ ඔයාලගේ පාර්සලය ලංකාවට ඇවිත් තියෙන්නේ. කරුණාකර ලංකාවේ කුරියර් සර්විස් එක කෝල් කරලා හරි මේ මැසේජ් එකක් දාලා හරි කොහොම හරි කනෙක්ට් කරගන්න කියලා. ඉතින් යාළුවා ළඟ පාර්සලය ඇවිත් නිසා ඉතින් යාළුවනේ මට මගේ පාර්සලය මැයි 3 වෙනිදා වෙනකුත් හම්බුන්නේ නැති නිසා මම දිගින් දිගටම තෙමු එකේ කස්ටම් එකට පැමිණිලි කරා. මගේ පාර්සලය හම්බුන්නේ නැති නිසා කරුණාකරලා මගේ මුදල් ආපසු දෙන්න කියලා. එයාලා කොහෙත්ම ඒ ඉල්ලීම සලකා බලන්නේ නැහැ. මම කිහිප සැරයක්ම ඉල්ලීමක් කරා මගේ සල්ලි ටික හපව මට ලබා දෙන්න කියලා. මොකද මට පාර්සලෙත් නැහැ, මගේ සල්ලිත් නැහනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේක වෙන්න කලින්
කියන්නේ තෙමු එකෙන් ඕඩර්ස් දාන්න කලින් දෙපාරක් නෙමේ 100,000 වාරයක් හිතලා බලන්න. ඉතින් මේ වෙනකොට මගේ පාර්සලේ හම්බුනේ නැති නිසා මම කිහිප සැරයක්ම මුදල් අහපව රිෆන්ඩ් කරන්න කියලා කිව්වා. හරි ගියේ නැහැ. එයාලා කියනවා බඩු ටික අහපව රිටර්න් කරොත් සල්ලි අහපව රිෆන්ඩ් කරන්නම් කියලා. ඉතින් මට පාර්සලේ හම්බ වෙන්නේ නැතුව අහපව රිෆන්ඩ් කරන්න බැහැනේ බඩු ටික රිටර්න් කරන්න. ඉතින් ඒක නිසා මේ වෙනකුණුත් ආවේ නෑ මගේ පාර්සලේ. ඉතින් දැන් රැත් වෙලා. ඉතින් ඒ වුණාට අද 11:40ට මගේ පාර්සලේ ඩිලිවරි කරා කියලා අප්ඩේට් වුණා ට්‍රැකින් එක. ඉතින් මම දිගින් දිගටම කුරියර් එකට ගත්ත කෝල් ගත්තා නැහැ. ෆෝන් එක වැඩ කරන්නේ නැහැ යාළගේ. ඉතින් කියන්න කනගාටුයි යාළුවනේ. ඉතින් ටිකක් ලොකු ඕඩර් එකක් දැම්මහම අපිට අතින් පාඩු ඉඳ ගන්න සිද්ධ වෙනවා. ඒ හින්දා තෙමු එකෙන් ඕඩර්ස් දාන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමේ 100,000 වාරයක් හිතන්න. ඉතින් මේක මට විතරක් නෙමේ ඔයාටත් වෙලා තියෙන්න පුළුවන්. ඉදිරියේදී අනිත් අයටත් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කියනවා මේ වෙද්දී ඒකෙන් ජාවාරමක් වෙනවලු ලංකාවේ. තෙමු එක හරහා එන පැකේජ් උස්සලා එහෙම කතන්දරයක් යනවා. ඉතින් මම ඒක ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට මගේ පාර්සලේ හම්බෙලා නැති නිසා මටත් හිතෙනවා මගේ පාර්සලයත් කවුරු හරි හොරකම් කරන්න එක්කෝ ඇති අතුරුදහන් වෙන්නේ ඇති කියලා. මම දන්නේ නැහැ හරියට මොනවා වුණාද කියන්න. ඉතින් කියන්න කනගාටුයි මේ වෙනකොට පාර්සලේ හම්බුන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලා තෙමු එකෙන් ඕඩර්ස් දාන්න කලින් අනිවාර්යෙන් හිතලා බලන්න. මම මේ මගේ පාර්සලේ තාමත් හම්බුනේ නැති නිසා FB එකේ group වගේක් තියෙනවා. තෙමු එකෙන් අර වංචා සිදුවන ඒවට reply කරලා උත්තර දෙන්න. ඉතින් ඒකේ ගොඩක් දෙනෙක්ට ලංකාවේ බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි අනිත් පළාත් වල අයටත් තාම එයාලා කලින් මාසවල දාපු ඕඩර් ආවේ නැහැ කියලා මට කිව්වා. ඉතින් ඒ හිතකොට තේරෙනවා මගේ ඕඩරෙත් එන්නේ නැති වෙයි කියලා. ඉතින් මොනා කරන්නද? මම දිගටම කුරියර් එකට ආයෙ කෝල් කරලා බලනවා ආවද කොහොමද කියලා. ඉතින් බලමු මොනවා වේද කියලා. මම කියන්න දන්නේ නැහැ. ආයෙ මොන හරි අප්ඩේට් එකක් තිබ්බොත් මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. Hello guys, ඉතින් පොඩි අප්ඩේට් එකක් දෙන්න මම අදත් ආවේ. අද ඇවිල්ලා මැයි 4 වෙනිදා. ඉතින් මේ වෙනකොනුත් මගේ තෙමු පාර්සලේ ආවේ නැහැ. ඉතින් මම වැඩට ගිය වෙලාවේ කුරියර් සර්විස් එකට කෝල් කළා ආන්සර් කරන්නේ නැහැ. අහම්බෙන් වගේ එකම එක කෝල් එකක් ආන්සර් කළා. මං ඇහුවා මේ මැයි 3 වෙනිදා මට පාර්සල් එක හම්බෙන්නේ නැතුව කොහොමද ඩිලිවරි කරා කියලා කිව්වේ කියලා. එතකොට මෙයාලාගේ උත්තරය උනේ ඒක තෙමු එකෙන් එන අප්ඩේට් එකක් කියලා. ඉතින් මම මීට කලිනුත් තෙමු පාර්සල් ඕඩර් කරලා තියෙනවා. නමුත් කවදාවත් මගේ අතට පාර්සලේ ආවට පස්සේ විතරයි එයාලා ඩිලිවර් කියන එක දාලා අප්ඩේට් එක කරන්නේ ට්‍රැකින් එකේ. ඉතින් කොහොම වෙතත් දැන් මගේ ෆෝන් එක ආන්සර් කළා කිව්වා අද දවසට එවන්නම් කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ගන්නේ රෑ මම ගෙදර ආවට පස්සේ වැඩ ඇරිලා. ඉතින් තාමත් මගේ පාර්සලේ හම්බුන්නේ නැහැ මට. Hi guys, ඉතින් අදත් මුංචි අප්ඩේට් එකක් දෙන්න තමයි ආවේ. ඉතින් අද ඇවිල්ලා 2026 මැයි මාසේ 5 වෙනිදා. ඉතින් මම අද උදේ ඉඳන් කෝල් ගත්තා CPX කුරියර් සර්විස් එකට. එයාලා ආන්සර් කරේ නෑ මුලදී උදෙන්ම උදේ 7-8 9 ටයිම් එකට. ඉතින් ඊට පස්සේ කොහොම හරි ආන්සර් කරාට පස්සේ මම කිව්වා ඊයේ දවසේ එනවා කිව්වා පාර්සලේ තාමත් ඇවිත් නැහැ මොකද කරන්න කියලා. ඊට පස්සේ එයාලා කිව්වා මේ වෙනකොට මේ කුරියර් එකේ ඩිලිවරි කරන බෝයි කෙනෙක්ට දීලා තියෙන්නේ. ඉතින් මේ ඒ කෝඩ් ඉක්මනට එයි කියලා. ඉතින් මං කිව්වා මේ තාමත් මම මේ කුරියර් එකෙන් කතා කරේවත් කෝල් එකක්වත් ගත්තෙත් නැහැ. ඇඩ්‍රස් එකක් හැවෙත් නැහැ. මට ඒක පුළුවන් ඉක්මනට ගෙනත් දෙන්න කියලා. ඉතින් යාළුවනේ කොහොම හරි මට 10ට 11ට කෝල් එකක් ආවා. මේ අගේ ඇඩ්‍රස් එක අහලා මේ ඩිලිවරි කරන බෝයිකින්. ඉතින් ඊට පස්සේ මම ඇඩ්‍රස් එක කියලා යන පාර මෙහෙම කියලා විස්තර කියලා මං හිතුවා දැන් ගෙනත් දෙනවද කියලා. පැය දෙකක් තුනක් යයි කියලා කිව්වා. කොහොම හරි මේ මගේ එකපාරට හො පින් නම්බරේ දෙන්න කියලා. ඉතින් මේ මං කිව්වා පින් නම්බරේ සාමාන්‍යයෙන් දෙන්නේ මේ පැකේජ් එක හම්බුනාට පස්සේ. ඉතින් කොහොම හරි යාලා try කරේ මගෙන් පින් නම්බරේ අරගෙන යාලගේ කොහොම හරි මේ අප්ඩේට් එක දාලා ෂේප් වෙන්න. මම ඉතින් එහෙම කරේ නෑ. මොකද මම කලින් තෙමු එකෙන් ඕඩර්ස් දාලා තියෙනවා. දන්නවනේ විස්තරේ වෙන්නේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මම දැන් ගෙදර හිටියේ නෑ. මම කම්පැනි එකේ වැඩ නිසා මම ගෙදර කට්ටියට කිව්වා පැකේජ් එකක් ආවොත් මට කියන්න. මේ මෙහෙමයි කියලා මම විස්තරේ කිව්වා. ඊට පස්සේ කොහොම හරි එන ටයිම් එකට 2:00 3ට විතර ඇති. ඊට පස්සේ මට කුරියර් එකේ බෝයි කතා කළා කොහොම මෙහෙමයි දැන් එන ගමන් තියෙන්නේ. මේ ගේ ඉස්සරහට කඩ හරි එන්න කියලා. ඊට පස්සේ මම ගෙදර එක්කෙනෙකුට කිව්වා මෙන්න මෙහෙමයි එන්නේ. ඒ වෙනකම් මම පින් නම්බරේ දුන්නේ නැහැ. මොකද මේ වෙලාව තියෙන තත්ත්වෙත් එක්ක අපි දන්නේ නැහැනේ මේ පැකේජ් එක අපිට එයිද නැද්ද මොනවා වෙයිද කියලා. ලොකු හොරයක් වෙනවා කියලා. මොකද මට මේ
එක එක මැසේජ් ඇවිල්ලා තිබ්බා. FB එකේ page එකක මම දාලා තිබ්බා. ඒවෙන් මේ මට දැනගන්න ලැබුණා. ඉතින් එහෙම එකක් තියෙනවා කියලා. ඉතින් අපි දන්නේ නැහනේ. මගේ ඩොලර් 69.7 එකක් වගේ ඒ වගේ ගාණක පැකේජ් එකක්. ඉතින් ඒක අපි දන්නේ නැහැ හම්බෙන්නේ නැද්ද කියලා. ඉතින් අන්න ඒක නිසා මම පින් නම්බරේ දුන්නේ නැහැ. කොහොම හරි 3යි ගානට 3:00 විතර පැකේජ් එක ඇවිත් තිබ්බා. එතකොට මට ගෙදර අපේ ඉන්න එක්කෙනාට තමා මම ෆෝන් එක දීලා මේ ඩිලිවර් කරන බෝයිට මෙන්න මේ ඩිලිවර් කරන බෝයිට ෆෝන් එක දෙන්න. ඊට පස්සේ තමයි පින් නම්බරේ දුන්නේ. එයා කෝල් කරාම කොයි වෙලාවෙත් මේ පින් නම්බරේ දුන්නේ නැති. එහෙම කරා නම් සමහර විට අපි ඔයගොනාට අන්දලා එයාලා පැකේජ් එකක් අරගෙන මේ මාරු වෙන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ නිසයි ඔයාලට කියන්නේ තෙමු එකෙන් ඕඩර්ස් දානවා නම් දෙපාරක් නෙමෙයි 100,000 වාරයක් හිතන්න. මොකද මේ ඕඩර්ස් ඒ වෙනකුණු සමහරක් අයට ඇවිත් නැහැ කියලා මට අදටත් කට්ටිය කියලා තියෙනවා. අන්න ඒ නිසයි මම මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ. ඉතින් පාර්සලේ මම ගෙදර අයට ඒ වෙලෙම කිව්වා කඩලා බලන්න මේ දේවල් තියෙනවා බලන්න කියලා. ඉතින් යාළුවනේ මේ අන්බොක්සින් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මේක කඩලා තියෙන්නේ. මේකේ තියෙන જાති මම පෙන්නන්නම්. ඒ වගේම මේකේ මේ ප්‍රයිස් එක සයිඩ් එකකින් කොහෙන් හරි දාන්නම් වීඩියෝ එක එඩිට් කරද්දී. සෙරෙප්පු දෙකක්. මේක ගොඩක් ගෑල්ලාමයි ආස වෙයි මේක දැක්කහම. ඉතින් මාත් ආසීතල තමයි දැම්මේ. ඉතින් වෙලාව හොඳ නිසා පැකේජ් එක ආවා. ඒ නිසා මට මේක ඔයාලට පෙන්වන්න පුළුවන්. හරිද? මෙන්න මේක මේ ස්ලිපර්ස් දෙක හරිම ලස්සනයි, මාරම ලස්සනයි. ඕනම ඇඳුමකට ස්ටයිල් කරලා මැච් කරලා දාන්න පුළුවන් ඔෆිස් එකකට. එතකොට පාටි ඩ්‍රෙස් එකකට, එතකොට වෙඩින් එක සාරි එකකට, නෝමල් ගමනකට ඕන දෙයකට පුළුවන්. පේනවා නේද ඔයාලට? මම ෆොටෝ එකයි මේකේ ප්‍රයිස් එකයි. ඉතින් මේ මම මාර මාසයි මෙන්න මේ ස්ලිපර්ස් දෙකට හීල්ස් නෙමෙයි චූටි අඩියක් තියෙන. මේක හීල් එකක් තිබ්බා. මම හීල් එක ගත්තේ නැහැ මේ මට සෙට් වෙන්නේ නැති වෙයි කියලා. ගොඩක් මම හීල්ස් දාන්න නැති නිසා තමයි මේ ස්ලිපර්ස් පෙයා දෙක ඕඩර් කරේ. ඉතින් බලන්නකො ලස්සනද කියලා මම කැම් එක ලං කරලා පෙන්නන්නම්. මාරම ක්වොලිටි එකකට තියනවා ළමයි. මාරම ලස්සනයි. පිස්සු හැදෙනවා ලංකාවේ මේ වගේ දෙකක් මම නම් කිසිම කඩේකින් අඩුම ගන්න කොළඹින්වත් දැක්කේ නැහැ. ඉතින් ඒක නිසා තමයි බලලා මම මේක ඕඩර් කරේ. සුවඳත් එක්ක මේ තියෙන්නේ මේ ස්ලිපර්ස් දෙකේ අඩිය මේ හරිය. මම සාමාන්‍යයෙන් දාන්නේ ලංකාවේ 37 36 සයිස්. නමුත් ඕඩර් chart එක මේ බැලුවාම සයිස් chart එකේ මට හරියන සෙන්ටිමීටර්ස් ගන්න මැච් කරාම 35 අනිත් එක මේ ස්ලිපර්ස් එක මේ කකුලේ අපේ කකුල සමහරුන්ගේ හීනි සමහරුන්ගේ මහතයි. ඒ හින්දා අනිවාර්යෙන් ස්ලිපර්ස් දෙකක් ගද්දී ඔයාලා මොන ඔන්ලයින් ඇප් එකකින් ඕඩර් කරත් කමක් නැහැ. මෙෂර්මන්ට් එක අරගෙන තමයි ඕඩර් කරන්න ඕනේ. මම ඉතින් ඒකට හරියන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා ඒක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඉතින් මෙන්න මේ විදිහටමයි ස්ලිපර්ස් දෙක තියෙන්නේ. මාරම ලස්සනයි. මං ආසයි අනේකට. ෂොක්. හරි. ඊළඟට අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මම ඉක්මනට පෙන්නගෙන යන්නම්. මේව මිල ගණන් මට මතක නෑ. දැන් හෙන කල් ඕඩර් කරපු නිසා සයිඩ් එකෙන් දාන ස්ක්‍රීන්ෂොට් එකක් يعني ප්‍රයිස් එකයි ඔක්කොම ෆොටෝ එකයි එක්ක. හරිද? මේක ඇවිල්ලා මේ බෙඩ් සෙට් එකක්. මේකේ කලර්ස් තුනක් තියෙනවා. white, black, brown. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. black එක ඊට පස්සේ white එක ඊට පස්සේ brown එක. හරිද? බලමු ඊළඟ item එක. ඊළඟට මේක ඇවිල්ලා nail set එකක්. දැන් මෙහෙමයි. මේ fake nail set එකක්. මේක මේ කකුලේ නියපොතු වලට ගොඩක් ගණන් නැහැ මේකත්. ඉතින් ඒකටම මේ ස්ටිකර් සෙට් එකයි මේ nail file එකයි වෙනම ඒවලා තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන්නේ. පේනව නේද යාළුවන්ට? ඉතින් ඒකත් හොඳයි. හරි. ඊළඟට මම ඕඩර් කරා මෙන්න මේක මගේ ෆෝන් එකට. මේක බෑග් කවර් එකක් මාරම ලස්සනයි ඒකත්. මට කියන්න මාරම ආසාවෙන් මම ඕඩර් කරපු පැකේජ් එකක් තමයි මේක. මම ආසම දේවල් තමයි මේ පැකේජ් එකේ තියෙන්නේ. ඉතින් මගේ ෆෝන් එකට ගැලපෙන්න මම මේකෙත් මේ බාල දන්නෙත් නැහැ
මේ තෙමු එකෙන් ඕඩර් කරා. දැන් මේ ස්ටිකරේම මේ පංච් එකේ වැදිලා තියෙනවා. දැන් මේක මෙහෙමම දාලා තමයි මං හිතන්නේ මේ print කරලා තියෙන්නේ. කමක් නැහැ. හැමදාම මේවා පාවිච්චි කරන්න බෑ, සියලු දේ අනිත්‍යයිනේ, කමක් නැහැ. ඉතින් මේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට පේනවද? ඉතින් මම ආසම් පාට දම් පාට නිසා මම මෙන්න මේ බෑග් කවර් එක ඕඩර් කරා යාළුවනේ. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න මේක ලස්සනයිද මේ බෑග් කවර් එක කියලා. ඔයාලා තාස්ත බලන්නකෝ. ඉතින් මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. ඊළඟ අයිටම් එකත් බලමු මොකක්ද කියලා. ඉතින් guys පැකේජ් එකේ ඊළඟට අතර හොයච්ච අයිටම් එක මේක ඇවිල්ලා සිලිකන් මේස් දෙකක් කකුලට දාන. ඔයාලගේ කකුල් පැරිලා තියනවා නම් එතකොට ඉරිතල්ලා තියනවා නම් රැට ඔයාලා නිදා ගන්න කලින් කකුල හොඳට උණු වතුරෙන් හොදලා තෙත මාත්තු කරලා ඔයාලා ෆුට් ක්‍රීම් එකක් හරි එහෙම නැත්නම් වැස්ලින් හරි මොකක් හරි ක්‍රීම් එකක් ගාලා වැස්ලින් එකක් අවුලක් නැහැ. ඉතින් ඒක ගාලා හොඳට මෙන්න මේ සොක්ස් දෙක සිලිකන් බ්ලොක් සොක්ස් සිලිකන් මේස් දෙක දාලා නිදා ගන්න පුළුවන්. ඉතින් කකුලට මොන හරි ෆුට් මාක්ස් එකක් ඒ වගේ දාද්දිත් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ලා රෝස පාට තියෙන්නේ. ඔයාලට කැම් එකෙන් පොඩ්ඩක් ඊට වැඩිය ලාවට පේනවා ඇති. ඒකේ මිල ගණනොත් මම වීඩියෝ එක එඩිට් කරද්දී මේ කොහෙන් හරි සයිඩ් එකකින් දාන්නම්. ඉතින් මේකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මට. හරිද? ඊට පස්සේ තියෙනවා ආයෙත් nail set එකක්. ඉතින් ඒකත් මම ඕඩර් කරේ purple color එකෙන්. ඉතින් ඒකේ හරියම ලස්සන ඩිසයින් තියෙන එකක් තියෙනවා. purple color එකක් තියෙනවා ලොකු ඇඟිලි වලටයි පොඩි ඇඟිලි වලටයි. ඉතින් ඒකෙත් මේ ස්ටිකරේ මේ nail එක shape කරගන්න මේ nail file එකයි තියෙනවා. ඉතින් ඒකත් හරියම ලස්සනයි. හරි. ඊළඟට මම ඕඩර් කරා මෙන්න මේක පේනවත් දන්නේ නැහැ. සයිඩ් එකෙන් ෆොටෝ එකක් දාන්නම් මම මේකෙත්. ඉතින් මේක ඇවිල්ලා අර ඔයාලා දන්නවද එවිල් අයි හරි මොකක් හරි යන්නේ එහෙම එකකට අදාළ අර ඇස් සහ මොකක්ද ඒකට කියන්නේ මට ඇස් සහ එතකොට එක එක වාගේට එන හිතකර කිරණ නැති කරන්න පුළුවන් මෙන්න මේ එවිල් අයි කියන එකට. ඉතින් ඇස් සහ කටවහ දෝෂ දුරු කරන්න වගේ තමයි මේ නිකන් එක තියෙනවා. මම හරියටම දන්නේ නැහැ ඒ පිළිබඳව. ඉතින් එවිල් අයි තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ බැංගල් එකක් වගේ. ඒක මැග්නටික් නේ. ඉතින් මේක අතර දැම්මම මාර ලස්සනට තියෙයි. ඉතින් අතේ තියෙන කිසල ගලවනිමු. මේක ගෝල්ඩ් පාට. මේක මේ මලකඩ කන්නෙත් නැහැ, පාට වෙනස් වෙන්නෙත් නැහැ. ස්ටේන්ලස් කියලා තමයි තිබ්බේ. but I don't know මොකක් වෙයිද කියලා. බලමු නේද අපි ටික දවසක්. මම මේක මේ සාමාන්‍යයෙන් මට මෙන්න මේ විදියට තියෙන්නේ. wow මාරම ලස්සනයි ළමයි එක. ඉතින් මේ මාර ලස්සනයි. ඒකට මම ගොඩක් ආසයි. ඉතින් ඒ හින්දාමයි ඕඩර් කරේ. ඉතින් පැකේජ් එකේ තව මොනවද තියෙන අයිටම් තව ඇඳුම් වගේකුත් තියෙනවා. ඒක අන්තිමට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මේ මොකක්ද? ඒක පැත්තෙන් දාමු. මේ තියෙන්නේ ළමයි දිගම දිග කොණ්ඩයක්. මේක ඇවිල්ලා මෙතන මෙන්න මෙතනින් ක්ලිප් කරලා අපිට hair එකට attach කරලා මේ ස්ටයිල් කරන්න පුළුවන්. මේක මම හිතන්නේ වෙඩින් එකකට වගේ ෆන්ක්ෂන් එකකට හොඳයි. ඉතින් මේ කොණ්ඩේ කලර් කරන්න අකමැති යාළුවන්ට මේ වගේ එකක් ඕඩර් කරලා මේ ස්ටයිල් කරන්න පුළුවන්. ඉතින් මේකේ මම එකයි ඕඩර් කරේ. ඒකේ ප්‍රයිස් එකත් මම සයිඩ් එකෙන් දාන්නම්. හරි. ඊළඟට යමු මගේ පාර්සලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ තියෙනවා අයිටම් එකක්. බලමු මොකද කියලා. පුංචි අතරම හරි මේ මෙන්න මෙහෙම රින් එකක් තියෙනවා. මාර ලස්සනයි ඒ රින් එකත්. ඔයාලට මම පෙන්නන්න ළඟට කරලා. මෙන්න මෙහෙම තියෙන යාළුවනේ. පේනව නේද? මෙන්න මෙතන පොඩි මේ ගල් හතරක් වගේ අල්ලලා සුදු පාට
අන්න එක. ඉතින් අපි ඇඟිල්ලකට දාලා බලමු. මෙන්න මේ විදියට තියෙන හරිම ලස්සනයි, හරිම charm, මාරම ලස්සනයි. ඉතින් ඒකට ගොඩක් මං ආසයි. හරි. ඊළඟ item එක මෙන්න මේ nipple cup දෙකක් ඕඩර් කරා. පාටි නැති ඇඳුම් වලට අඳින්න. මේකේ මං ජෝඩුවක් ඕඩර් කරා. ඉතින් ඒකත් ලොකු ගාණක් උනේ නැහැ. හරිද? ඊට පස්සේ පාර්සලේ බලමු තා මොනවද තියෙන්නේ කියලා. පාර්සලේ හරි. හරි. මේක ඇවිල්ලා යාළුවනේ magnetic earring දෙකක්. අර අස්සන්ට කන විදින් නැතුව අපි දාන්නේ. අන්න ඒ වගේ දෙකක්. ඉතින් මේ තියෙන්නේ ඒ දෙක. පේන්නේ නැද්ද? පේනවනේ. පුංචි ගල් දෙකක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම. ඉතින් ඒක අනිත් එක මේකට සෙට් වුණා. මේ දිනේ. හරිනේ. පේනව නේද? ඉතින් අවුලක් නැහැ සෙට් කන් දෙකටම දාන්න පුළුවන් ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. හරි. ඉතින් මට ගොඩක් සතුටුයි මං ආසාස දේවල් ටිකක් ඕඩර් කරා. මම බයේ හිටියේ ඕඩරේ මට අන්තිමට ඕඩර් කරපු අයිටම් ටිකක් නැහැ. සල්ලිත් නැති වෙයි කියලා. මම කාටවත් කිව්වෙත් නැහැ. මොකද මට පැනුම් අහන්න වෙන හින්දා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි. මම ඕඩර් කරා crop top එකක්. ඒක white color වලින්. බලමු නේද අපි. මෙන්න මේ විදිහට තියෙන්නේ. මම ඒකේ සයිඩ් එකේ ෆොටෝ එක දාන්නම්. මට පේන විදිහට ඕඩර් කරපු සයිස් එක ටිකක් පුංචි වගේ. ඒ වුණාට මෙෂර්මන්ට් වලට මම හිතනවා ඇඳලා බැලුවාම සෙට් වෙයි කියලා. මෙන්න මේ විදිහට තියෙන්නේ. හොඳට මේ ඇදෙනවා ළමයි. මෙන්න මේ මැටීරියල් එක තියෙන්නේ. හොඳට ඇදෙනවා. ඒ හින්දා මට ඇති වෙයි කියලා හිතනවා. වැඩිය මේ මහත් නැති හින්දා අවුලක් නැහැ සෙට්. ඉතින් guys මේ තියෙන්නේ අර white color crop top එක XS extra small වලින් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඇදෙන නිසා. ඉතින් ගාන්ට මගේ fit on එක තියෙනවා. ඉතින් ඒ හින්දා shape මේක exercise කරන්න යනකොට එහෙම නැත්නම් කොහේ හරි workout කරන්න යනකොටත් හොඳයි. ඉතින් එහෙම නැත්නම් මේක උඩින් ඔයාලා මොකක් හරි ස්ටයිල් කරලා ඩෙනිම් කෝට් එකක් වගේ දානවා නම් ඒත් එහෙම අදින්න පුළුවන්. crop top එකක් කොණ්ඩේ බැඳගත්ත ටිකක් ප්‍රශ්නේ. ඉතින් ඒකත් මම ස්මෝල් හරි ස්මෝල් නෙමෙයි ළමයි ඕඩර් කරලා තියෙන්නේ XS extra small size එකෙන් තමයි මම ඕඩර් කරේ. මට ෂුවර් නෑ ඒකත් ඇති වෙයිද කියලා. නමුත් මේ ප්‍රමාණයෙන් නම් පුංචි වගේ පෙනුනට මං හිතනවා මගේ මෙෂර්මන්ට් එකට ඇති වෙයි කියලා. මම මේක ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා මේ ලා රෝස පාට එකක් සයිඩ් එකෙන් ෆොටෝ එක දාන්න. ඉතින් මේක තමයි මම අර රෝස පාටට ලා රෝස පාට හුරු අනිත් crop top එක. ඉතින් මේකේ මේ වගේ රිබන් දෙකකින් තමයි ගැට ගහන තියෙන්නේ. ඉතින් මේ පල්ලෙහා තියෙන පේනවද නැහැ රිබන් වලින් ඔයගේ ඇඟේ බොඩි ෂේප් එකට මේක ෆිට් එකට අඳින්න පුළුවන්. නමුත් මට එච්චර මේක සැටිස්ෆයි නැහැ. බලමු මේ මොකක් හරි හයි වෙස් පෑන්ට් එකකට හරි මොකක් මාරි ඇඳුමකට ස්ටයිල් කරනකොට ඉතින් ඇඟට නම් ෆිට් එකට කියන්නේ බොඩි එකට ෂේප් එකට තියෙනවා. නමුත් මට සෙට් වෙන්නේ නැහැ වගේ මට තේරෙනවා. කමක් නැහැ. දැන් ඉතින් ඕඩර් කරාට පස්සේ රිසිට් කරන්න බෑනේ. ඉතින් අදින්න වෙනවා. guys ඊළඟ item එකත් crop top එකක්. ඉතින් මේක මාරම ලස්සනයි. මම ගොඩක් විලාවට මගේ මේ තෙමුලගේ මට පෙනි පිනි තිබ්බ item එකක්. ඉතින් ඒ හින්දා මම ගොඩ කාලයක් කාට් එකට දාලා තියාගත්ගෙන පස්සේ මට ඕනද එපාද කියලා කල්පනා කරලා බැරිම තැන මගේ හිතසුව පිණිස මම මේක ඕඩර් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මගේ crop top එක. ඒක ලානින් පාට මාරම ලස්සන එකක් ළමයි. බලන්න. මෙන්න මේ විදිහට one shoulder එකක්. පේනව නේද මගේ යාළුවන්ට? මෙතන මේ කොත්තේ මල. මන් දන්නේ නැහැ මොකක් හරි මලක්. ලස්සනයි ඒක.
ඉතින් guys මෙන්න මේක තමයි මම කිව්වේ බීච් යනකොට වගේ. ඉතින් ඒක one shoulder තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන රොස පාට මලක් තියෙනවා දෙපැත්තෙම. වලට පේනවත් දන්න මේ පිටිපස්සේ යන දාඩික මෙන්න මේ විදිහට පොඩි කෑල්ලක් තියෙනවා. ඉතින් ඒකත් හරිම ලස්සනයි. චූඩි ෂෝට් එකකට එහෙම නැත්නම් ඩෙනිම් ස්කර්ට් එකකට වගේ ඔයාලට ස්ටයිල් කරන්න පුළුවන්. මාරම ලස්සනයි ඒක. ඉතින් එක්ස්ට්‍රා ස්මෝල් වලින් ඕඩර් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ඇඟේ ගානට ෆිට් එකට තියෙනවා. guys මගේ පාර්සලේ අන්තිම අයිටම් එක තමයි මේක. හරිද? මෙන්න මේක තමයි අන්තිම අයිටම් එක. ඒක ඇවිල්ලා දිග ෆ්‍රොක් එකක්. වෙන මොකුත් නැහැ. හරි. මේකත් අපි බලමු. කල් වෙලා ගන්න නැතුව. මේකේ සයිස් එක ඇවිල්ලා ඒක මම හිතන්නේ ස්මෝල් වෙන්න ඕනේ. මම අනිත් ඔක්කොම දැම්මේ එක්ස්ට්‍රා ස්මෝල්. මේකේ සයිස් එක මට හොයාගන්න බෑ කොහේ හරි ඇති. මෙන්න මේ විදිහට තියෙන ෆ්‍රොක් එක. මෙන්න මේ විදිහට ෆ්‍රිල් එකක් වගේ එකක් තියෙනවා තව යටට. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මාරම ලස්සනයි. හරිම ලස්සනයි ඒක. හරිද? ඉතින් ඔන්න ඔච්චරයි මගේ පාර්සලේ තිබ්බ අයිටම් ටික. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහටයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් Temu එකේ ඕඩර් දාන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙනකම් මගේ යාළුවෝ හැමදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් අදට ගිහින් එන්න ළමයි. bye bye. love you umma.